අද උනාවේ ලස්සනින් වීඩියෝ එකක් අරගෙන. මොකද මේ ගොඩක් කාලෙකින් ලස්සනින් වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. මේ මාසෙත් වීඩියෝ එකක් වගේ තමයි දැන්. මොකද මේ දවස්වල ගොඩක් වැඩ අවුරුදු ළඟයිනේ. අවුරුදු ළඟ වෙනවා. තව අවුරුද්දට සති දෙකයි තියෙන්නේ. හින්දා වැඩ ටිකක් වැඩියෙන් තියෙනවා. හැබැයි වැඩ වැඩි වුණත් මේ ලස්සනින්ම අවුරුද්දට ටිකක්. ඉතින් මේ දවස් ටිකේ මම මේ පොඩ්ඩක් ලස්සනින් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා ආදරේ මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න මගේ යාළුවෝ හැම දෙනෙක්ම ආදරේ මතක් කරනවා. මම හිතන්නේ සබ්ස්ක්‍රයිබ් 930 වගේ වෙලා තියෙන ගොඩක් ස්තුතියි. මේ එහෙම දැන් ස්තුතියි. මේ එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. වැඩි කතා ඕනේ නැහැ නේද? ඔයාලට පේනවා ඉතින් මගේ කොණ්ඩේ මේ මගේ මුළු කොණ්ඩේම මම බ්ලීච් කරලා හෙයා කලර් එක කරා මුළු කොණ්ඩේම බ්ලීච් කරා. මේ මොකද මේ අර බ්ලීච් කරාම තමයි ඉතින් කොණ්ඩේ කලර් එක හරියටම මේ පේන්නේ හරියටම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම තමයි තනියම කරගත්තේ. තනියම කියන්නේ මේ පුතාලා දෙන උදව් කරා. මම කොණ්ඩේ කවදාවත් මුළු කොණ්ඩෙම මේ කලර් කරන්න හිතුවේ නෑ. මම ආස් බ්ලැක් කලර් වලට. ඉතින් පුතාලා දෙන්නගේ මේ හස්බන්ඩ්ගේ මේ ඒ තුන්දෙනා තමයි කලර් කරේ. මේ කොණ්ඩේ කලර් කරන්න මුළු කොණ්ඩෙම කලර් කරන්න කියලා මේ මට හරි මේ කරදර කරනවා තුන්දෙනාම. ඒ හින්දා එයාලා හින්දා තමයි මම කොණ්ඩේ කලර් කරේ. හැබැයි නම් මේ උඩ ටිකවත් බ්ලැක් කරන්න තමයි හිතේ තියන් ඉන්නේ. මට ගැළපෙන්නේ බ්ලැක් කියලා මට හිතෙනවා. ඔයාලා මොකද කියන්නේ බ්ලැක් කරන්නද මේ ටික මේ එයාලගේ කීමට තමයි මම ඉතින් කොණ්ඩේ කලර් කරේ. මගේ කොණ්ඩේ වුණත් ඉතින් මේ එයාලා කියන විදිහට තමයි මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මම අද ගෙනාවේ ඔන්න කෙරටින් සත්කාරයක්. මේ ගොඩක් කට්ටිය මගෙනුත් අහන වෙලා මේ කොණ්ඩේ බ්ලීච් කරලා කලර් කරාම මේ ඩැමේජ් වෙන්නේ නැද්ද කියලා. ඩැමේජ් වෙනවා. හැබැයි ඒ ඩැමේජ් එකෙන් ගොඩාක් බේරෙන්න පුළුවන් මේ වගේ කෙරටින් සත්කාර කරනවා නම්. ඔයාලට ඉතින් ගොඩාක් වියදමක් යන සැලොන් එකකින් කෙරටින් සත්කාරයක් කරගන්න ගියොත් අද කාලේ බැලුවොත් ඉතින් 25000ක් 30ක් විතර යන කෙරටින් සත්කාරයක්. ඉතින් මේ වගේ ස්වභාවික මේ කෙරටින් සත්කාරයක් හදාගෙන ගෙදරදිම ඔයාලා පාවිච්චි කරා. මම ඉතින් ඔයාලා දන්න ස්වභාවික දේවල් වලට තමයි ගොඩක් කැමති. ඉතින් මමත් මේ කොණ්ඩේට ගොඩාක් දේවල් කරේ නෑ මේ කොණ්ඩේට. දැන් නම් ඉතින් කොණ්ඩේ ගැන ටිකක් හිතන්න වෙලා තියෙනවා. මොකද මේ බ්ලීච් කර කලර් කරාම කොණ්ඩේ ටික ඩැමේජ් වෙන්න බලනවා. මම දැන් මාස දෙකක් වගේ මේක කරා සතියට එකපාරක් වගේ. ඇත්තටම හොඳ මේ රිසල්ට් එකක් හම්බ වෙනවා. මේ අඩුතරමේ මාසෙට දෙපාරක් කරත් අවුලක් නෑ. ඔයාලට හොඳයි. මේ බ්ලීච් කරපු කලර් කරපු කොණ්ඩේ විතරක් නෙමෙයි ඔයාලා කොණ්ඩේ ගැට ගැහෙනවා නම් කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ පැලිලා නම් අවුවට ගියන් පස්සේ දැන් මේ දවස්වල අවුව සැරයිනේ. ඒ හින්දා තමයි මට ගොඩක්ම හිතුනේ මේ කොණ්ඩේ මේ කෙරෙන සත්කාරය කරන්න ඕනේ කියලා. අපි ඉතින් පටන් ගමු. මුලින්ම කරන්න ඕනේ මේ හොඳ බ්‍රෂ් එකක් අරගෙන ලොකු මේ වගේ ලොකු දැති තියෙන පනාවකින් හොඳට පීර ගන්න ඕනේ. ගැට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලා කොණ්ඩේ මේ මම කියලා දෙන්නම් මේ ඔයාලා කොණ්ඩේ පැලිලා තියෙනවා නම් ඩැමේජ් එහෙම මේ අයින් කරගන්න විදිය මෙහෙමයි. මේ මගේ කොණ්ඩේ ගොතා ගන්න. දෙකට මැදින් දෙකට බෙදලා ගොතා ගන්න හොඳයි. ඉතින් මේ මම ඉතින් මේක පැත්තට ගොතා ගන්නවා. මෙහෙම ගොතාගෙන මේක මේ ඊට පස්සේ මෙහෙම කරාම මේ පැලිච්චි කොණ්ඩේ මේ වගේ මතුවෙනවා. පොඩකින් මම කේප් එක දාගන්නම් නැත්නම් කොණ්ඩෙත් මේව වෙලා ඇඟුම් වල වැටෙනවා. දාගෙනම වැඩේ පටන් ගමු. දැන් හරි දාගත්තා. ඒ වගේ ගොතාගෙන මම ඉතින් මගේ ඉතින් හෙයා කට් කරගන්නෙත් මම්ම තමයි ඉතින් මේ ඔයාලා ඉතින් දැකලා තියෙන මගේ වීඩියෝ මගේ වීඩියෝ දැකලා තියෙනවා මම ඉතින් මගේ ෂොප් එකේ ඉතින් ඉගෙන ගත්ත දේ ඉතින් මම පොඩ්ඩක් ඉතින් රූපලාවන්‍ය දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ රූපලාවන්‍ය ඉගෙන ගත්ත දේවල් වලින් මම ඉතින් මගේ ෂොප් එකේ ප්‍රයෝජනයක් ගන්නවා පැත්තට. මම ෂොප් එකේ ඉතින් ප්‍රයෝජනයක් ගන්නවා. මම රූපලාවන්‍ය දේවල් පොඩිවට වගේ කරගෙන යනවා. ලොකුවට කරන්නේ නැහැ. ඉතින් එහෙම ඉතින් කරන්න ටයිම් එකක් නැහැ. පොඩිවට වගේ ඉතින් කරනවා. මම ඉතින් මෙහෙම පොඩ්ඩක් කට් කරනවා කොහොමද මොකද මේ හෙයා කට් එක ඉතින් මම්මම තමයි කරගත්තේ හෙයා කට්. මම ඉතින් සැලොන් ජීවිතේට කවදාවත් මේ වෙනකම්ම සැලොන් එකකට ගිහිල්ලා නැහැ. ගියොත් වීඩියෝ එකක් අරන් එන්නම් අනිවාර්යෙන්ම. ජීවිතේ පළමු වතාවට සැලොන් එකට ගියා කියලා අරන් එන්නම්. දැනට ඉතින් සැලොන් ගිහිල්ලා නැහැ. මගේ වැඩ මම්මම තමයි කරගන්නේ. මට ඉතින් බැරි වෙනකොට පුතාලා දෙන්න උදව් කරනවා පොඩ්ඩක් ඉතින්.
මම ඉතින් චුට්ටක් කට් කරගන්නවා අපේ කොණ්ඩේ. ඇත්තට මාස 3කට එකපාරක් වගේ hair cut කරගන්නවා නම් හොඳයි. ඕගොල්ලන්ට මම වෙලාවක මේ තනියම කොණ්ඩේ මේ hair cut කරන විදිහ මම ඕගොල්ලන්ට මේ අරගෙන එන්නම් වීඩියෝ එකකින්. හොඳද? දැනට මම ඉතින් අර පොඩ්ඩක් විතර තමයි කට් කරගන්නේ. හොඳයි. අර මගේ තිබ්බ හෙල්දි ගතියක් චුට්ටක් නැති වෙලා තියෙනවා මේ කොණ්ඩේ කලර් කරන් පස්සේ. හැබැයි දැන් මේ ට්‍රීට්මන්ට් එකට නම් මේ පොඩ්ඩක් කොණ්ඩේ හරි ගියා. ඒ හින්දා තමයි මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. මොකද මට ඒක මේ හරි ගියපු නිසා. දැන් මම මෙහෙම හිතුවා ගොතාගෙන මම ඉතින් කරන්නම් මේ ඔයාලට. දැන් වීඩියෝ ගොඩාක් දික් වෙනවනේ. මගේ ඉතින් මේ ෆුඩ් චැලෙන්ජ් වලටත් ගොඩාක් මේ ලයික් තියෙනවා. ඒ හින්දා මට හිතුණා මේ ෆුඩ් චැලෙන්ජ් ටික වැඩියෙන් කරන්න ඕනේ කියලා. මොකද කියන්නේ ඉතින් ඔයාලා ආස මොන වීඩියෝටද කියලා මට ඉතින් කමෙන්ට් එකකින් දාන්න. දැන් මෙන්න මෙහෙම ඔයාලට පේනවද දන්නේ මේ පොඩ මම අද මේ කාමරේ ඉන්නේ. එළිය පේනවද මන් දාන්නට මේ වගේ මෙහෙම තියෙනවා මේ වගේ මේ තියෙන්නේ. ඇවිල්ලා මේ වගේ මේ ටික අර කොණ්ඩේ පැලිච්ච ටික ඩැමේජ් ටික අයින් කරගන්න ඕනේ. අයින් කරනවා. හරිද? ඒ අර කොණ්ඩේ මේ පැලිච්ච මෙහෙම උඩට එනවා ගිතුවන් පස්සේ. ඒ ටික මෙහෙම ඔයාලා අයින් කරගන්න. ඒතකොට කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවා නේ. ඉතින් බය වෙන්න ඕනේ නැහැ කොණ්ඩේ බ්ලීච් කරලා hair color එකක් කරන්න. කරලා මේ වගේ මේ natural කෙරටින් සත්කාරයක් කරන්න. ඒතකොට කොණ්ඩේ මේ කැඩෙන්නේ නැහැ, යන්නේ නැහැ. කොණ්ඩේ ආරක්ෂා කරගන්න පුළුවන්. හරි. දැන් මේ ටික මේ වගේ දැන් අපිට තියෙන මේ වගේ කොණ්ඩේ මේ වගේ සෙක්ෂන් වලට ඔය තියෙන සෙක්ෂන් කටු මොනවා හරි අරගෙන කොණ්ඩ කටු හරි කමන්නේ මේ වගේ මෙහෙම රඳවගෙන අපිට තියෙන්නේ මේ වගේ මේ කෙරටින් සත්කාරය දැන් මේ වගේ බ්‍රෂ් එකක් ගන්න මේ සත් විකස් මේ හොඳට කලවම් කරගෙන මේ හොඳින් ඇප්ලයි කරන්න. හිස් කබලේ එතකොට කොණ්ඩේ කොහොමද හොඳට මේ ඕගොල්ලන්ට මේ වගේ බ්‍රෂ් එකක් නැත්තම් මේ මෙහෙම මේ අතට අරගෙන මේ වගේ මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. හොඳට ඇප්ලයි කරගන්න. මේ වගේ ඉතින් මේ වගේ පොඩ වගේ කොණ්ඩෙම අරගෙන ඇප්ලයි කරගෙන හරි ඉතින් මම ඔහොම කොණ්ඩේ මේ ටික ඇප්ලයි කරගන්නකම් ඔයාලා බලන්නකෝ මේ කෙරටින් සත්කාරය හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ගොඩාක් ಜಾති නැහැ හරිම ලේසි. කෝමාරික කෑල්ලක් මේ වගේ අරගෙන ඔයගොල්ලන්ගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව කෝමාරික කෑල්ලක් එකතු කරගන්න. මේ බිත්තර එකක් ඕන වෙනවා. කොණ්ඩේ ප්‍රමාණය අනුව තමයි බිත්තරත් ගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය මගේ වගේ පොඩි කොණ්ඩයක් තියෙනවා බිත්තර එකක් ඇති. ගොඩාක් කොණ්ඩයක් තියෙනවා බිත්තර දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ දෙකම හොඳටම මේ බ්ලෙන්ඩර් කරගෙන මේ වගේ කප් එකකට දාගන්න. බ්ලෙන්ඩර් කරාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ උකු පොල් කිරි කියන්නේ වතුර දාන්න නැතුව ගන්නව නම් ගොඩක් හොඳයි. ඉතින් මේ දවස්වල මේ පොලුත් ගණන් ඉතින් මට නම් ඉතින් වත්තේ පොල් තියෙන නිසා මම පොල් ගෙඩියක ප්‍රමාණයක් වතුර දාන්න නැතුව තමයි මිරිකලා ගත්තේ. මේ ඊට පස්සේ ඔමේගා 3 කැප්සූල් 3ක්. ඔමේගා 3 මට ගෙදර තිබුණ නිසා තමයි මම ඒව ඇප්ලයි කරන්න ගත්තේ මේ කොණ්ඩෙට. ඒවත් හොඳයි. ගොඩක්ම හොඳයි විටමින් E තියෙන ඔමේගා 3 කැප්සූල් හෝ
මේ විටමින් E. ඒ දෙකෙන් විටමින් E කැප්සූලුත් හොඳයි. ඒ දෙකෙන් කෝක හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සුදු පොල් තෙල්. හොඳ ඔරිජිනල් පොල් තෙල් මේ තියෙන්න ඕනේ. තේ හැන්දක්. මේ දාන්නේ ඔලිව් ඔයිල් තේ හැන්දක්. මේ දෙකම දාලා හොඳට මික්ස් කරගෙන මේ කොණ්ඩේ ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඔහොම තමයි ඉතින් කෙරටින් සත්කාරය ගෙදරදිම හදාගන්නේ. ෂැම්පු භාවිත කරලා හොදන්න පුළුවන් කොණ්ඩේ. ඔන්න ඉතින් ගාගෙන ඉවරයි. මේ තියෙන්නේ ගාලා ඉවරයි. මේ දැන් ඉතින් මේක විනාඩි පැය භාගයක් විතර විනාඩි 20ක් වගේ තියාගන්න පුළුවන්. හොඳයි පැය භාගයක් විතර තියාගන්න හොඳයි. පැය භාගයක් වගේ තියාගෙන ඉඳලා වොෂ් කරලා දාන්න. වොෂ් කරලා ඔයාලා බලන්නකො වෙනස. ඔයාලා පාවිච්චි කරලා බලලා ඔයාලා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් කොණ්ඩේ යනවා නම් ඒ හැම දෙයකටම හොඳයි. වැඩිපුරම බ්ලීච් කරලා කොණ්ඩේ හේයා කලර් කරපාට ගොඩාක් හොඳලා පාවිච්චි කරලා බලලා මේ සෝදුවන් පස්සේ වෙනස ඔයාලම බලන්නකො පාවිච්චි කරලා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ලස්සන ජීවත් වෙන්න ගිහින් එන්න. බයි.